අයම්බුනි මං ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ රෝස මල. මෙන්න මේ රෝස මල කොහොමද ගොතන්නේ කියලා. මෙන්න මේ රෝස මල ඔයාලට බපාලගේ hair band වලට අල්ලන්න පුළුවන්. මේක මේ 0 to 3 months baby hair band එක. මේ hair band එකේ ඔයාලට මේ වගේ රෝස මලක් අල්ලන්න පුළුවන්. හරිද? ආයෙත් ගවුම් වලට අල්ලන්න පුළුවන්. ෂූස් වලට මීට වඩා චූටි සයිස් එකෙන් අල්ලන්න පුළුවන්. මේක චුට්ටක් තරමක් ලොකු රෝස මලක්. මේක වයිට් එකකින් මම කරන්න යන්නේ. ඔයාලට මම කියලා දෙන්නම්. මම මේකට ගන්නේ හනා බ්‍රෑන්ඩ් එකේ මිල්ක් කොටන් යාන් එක. ලොකු රෝස මලක් ඕන නිසා මම යූස් කරනවා 4 mm 4 මිලිමීටර කට්. හරිද? අතර සයිස් එක 4. අපි පටන් ගමු. ඔයාලා ගොතන්න ඕනේ චේන් 61ක්. හරිද? චේන් 61ක් ගොතන්න. 3 4 5 7 8 9 10 11 හරි. මේ විදියට චේන් 61ක් ගෙතුවට පස්සේ හරිද? වැඩිපුර තව චේන් 5ක් ගොතන්න. 1 2 3 4 5. හරිද? 5ක් ගොතලා ඩබල් ක්‍රෝෂේ එකක් 6 වෙනි චේන් එකට කියන්නේ 5ක් ස්කිප් කරලා 6 වෙනි චේන් එකට ඩබල් ක්‍රෝෂේ එකක් ගොතලා ආයෙත් තව ඩබල් ක්‍රෝෂේ එකක් ගොතන්න දෙකක් ස්කිප් කරලා. විතර චේන් දෙකක් ස්කිප් කරලා ඩබල් ක්‍රෝෂේ එකක් ගොතන්න. 1යි 2යි. දෙකක් ස්කිප් කරලා තුන්වෙනි එකට අපි ආයෙ ඩබල් ක්‍රෝෂේ එකක් ගොතනවා. හරිද? ආයෙ චේන් 3යි. 1 2 3. චේන් 3යි. ආයෙ ඩබල් ක්‍රෝෂේ එකක් ගොතනවා. ඒ අපි අර ඩබල් ක්‍රෝෂේ එකක් ගොතපු චේන් එකටම ඩබල් ක්‍රෝෂේ එකක්. හරිද? මෙහෙම. ආයෙත් ඩබල් ක්‍රෝෂේ එකක් චේන් දෙකක් ස්කිප් කරන්න 1යි 2යි තුන්වෙනි චේන් එකට දාන්න ඩබල් ක්‍රෝෂේ එක ආයෙත් චේන් 3යි 1 2 3 ආයෙත් ඩබල් ක්‍රෝෂේ එකක් ඒ ස්ටිච් එකටම ඒ චේන් එකටම ගොතන්න. ආයෙත් ඩබල් ක්‍රෝෂේ එකක් දෙකක් ස්කිප් කරලා තුන්වෙනි චේන් එකට ආයෙත් චේන් 3යි ආයෙත් ඩබල් ක්‍රෝෂේ එකක් ඒ චේන් එකටම. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ යන්න. ඒ විදිහට ඩබල් ක්‍රෝෂේ එකක් ගොතනවා චේන් දෙකක් ස්කිප් කරලා ආයෙ චේන් 3ක් ගොතනවා ආයෙ ඩබල් ක්‍රෝෂේ එකක් ඒ චේන් එකටම. ඒ විදිහට මේක දිගටම ගොතාගෙන යන්න මේ ඉවර වෙනකම්. මේ එන්ඩ් එකටම මේ විදිහට දෙකක් ස්කිප් කරලා ඩබල් ක්‍රෝෂේ එකක් ආයෙ චේන් 3යි ඩබල් ක්‍රෝෂේ එකක් ආයෙ ඒ සේම් ස්ටිච් එකටම මෙන්න මේ වගේ. මේ විදිහට ගොතාගෙන යන්න. හරි. මෙන්න මේ වගේ තමයි එන්නේ. එතකොට දිගටම අර කිව්ව විදිහට ගොතාගෙන ගියාම එන්ඩ් එක වෙනකම් මෙහෙම තමයි එන්නේ. මේක පොඩ්ඩක් අර පිළිලක් නැහැ වගේ තමයි ඉන්නේ. ඒ තවුලක් නැහැ. මෙහෙම මේ විදිහට එන්න ඕනේ. ඊට පස්සේ මේ එජ් එකට ගෙතුවට පස්සේ ඔයාලා තව චේන් දෙකක් ගොතන්න. චේන් 3ක් ගොතන්න. 3. අනිත් පැත්තට අරගන්න. චේන් 3ක් ගෙතුවා. ටර්න් හරවලා ඩබල් ක්‍රෝෂේ 4ක් ගොතන්න. 1යි 2යි 3යි 4. අර අපේ මුලින් පළවෙනි ස්පේස් එකෙන් ඒකට තමයි ගොතන්නේ 4ක්.
විතර හතරක් ගොතලා සිංගල් ක්‍රොෂේ එකක් ගොතන්න මෙන්න මේ තියෙන්නේ මේ ગેප් එකට. පැහැදිලි නේද? මේ සාමාන්‍ය උඩ ත්‍රිකෝණයයි යට ත්‍රිකෝණයයි වගේ කෑල්ලක් තමයි ඔයාලට එන්නේ ගොතලා ඉවර වෙනකොට මේ එතන ඒකේ මේ උඩ ත්‍රිකෝණ කෑල්ලට අපි ගොතනවා චේන් ඩබල් ක්‍රොෂේ 4ක් සිංගල් ක්‍රොෂේ එකක් මෙන්න මෙතන මේ ඉඩසට ගොතන්න. මෙන්න මෙහෙම. ආයේ මේ ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ 5ක්. දෙක තුන හතර පහක් ගොතලා ආයෙ ඩබල් ක්‍රොෂේ එකක් මෙන්න මේ ස්පේස් එකට. මෙන්න මෙහෙම එන්නේ. හරිද? මෙහෙම. එන්නේ. ඊළඟට මේ ඊළඟ ස්පේස් එකට මෙන්න මේ ස්පේස් එකට ඩබල් ක්‍රොෂේ 6ක් ගොතන්න. හිතලා මේ ස්පේස් එකට ඩබල් මේ සිංගල් ක්‍රොෂේ එක. හරි. මෙන්න මෙහෙම එන්න ඕනේ. එතකොට මේකට අපි 4ක් ගෙතුවා, මේකට 5ක් ගෙතුවා ඩබල් ක්‍රොෂේ, මේකට 6යි. ඊළඟ හැම මේ ස්පේස් එකකට මෙන්න මේ එන උඩින් එන හැම ස්පේස් එකකටම අර වගේම ඩබල් ක්‍රොෂේ 8 ගානේ ගොතන්න. මේ හැම ස්පේස් එකටම 8ක් ගොතනවා. මෙන්න මේ තුනක් ඉතුරු කරන් මේ අග අන්තිමාරේ මේ 1යි 2යි 3යි. ඒ තුන තියන්න ඒ තුනට අපි ඩබල් ක්‍රොෂේ 10ක් ගොතන්න ඕනේ. එකකට 10 ගානේ මේ අන්තිම තුනට 10 ගානේ ගොතන ඩබල් ක්‍රොෂේ මේ හැම එකටම අනිත් මේ හැම එකටම ඩබල් ක්‍රොෂේ 8 ගානේ ගොතන්න ඕනේ. මෙන්න මේ එන ස්පේස් වලට හරිනේ. ඩබල් ක්‍රොෂේ 8ක් ගෙතුවා. මෙතන ස්පේස් එකට සිංගල් ක්‍රොෂේ එකකින් කනෙක්ට් කරනවා. මේකට ඩබල් ක්‍රොෂේ 8යි මේකට සිංගල් ක්‍රොෂේ එකකින් කනෙක්ට් කරනවා. ඒ විදිහට ගොතාගෙන යනවා. ඒ විදිහට ගොතාගෙන ගිහිල්ලා මේ අන්තිම තුනක් ඉතුරු කරන්න. ඒ තුනට ඩබල් ක්‍රොෂේ 10ක් ගොතන්න. එකකට 10 ගානේ ගොතන්න ඕනේ. හරි මෙන්න මේ විදිහට තමයි එන්නේ. බලන්න. අන්තිම තුන ගෙතුවේ නෑ තාම. ඒකට ඩබල් ක්‍රොෂේ 10 ගානේ ගොතන්න ඕනේ. මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ ඇම්බ්‍රිලා වගේ. ඒක කමක් නෑ. මේ අන්තිම තුනට ඩබල් ක්‍රොෂේ 10 ගානේ ගොතා ගන්න. හරිද? දැන් මේ මල ටිකක් ලොකු මලක්නේ. මෙන්න මේ සයිස්. ඔයාලට මීට වඩා පොඩියට ඒ කියන්නේ මෙන්න මේ සයිස් වගේ චූටියට කරගන්න ඕන නම් මේකට මම යූස් කරේ 2.5 2.5 මිලිමීටර කට්ට සහ මේක මේ ගොතලා තියෙන චේන් 31යි. චේන් 31යි චේන් 31ක් ගොතලා 2.5 කට්ට යූස් කරලා ගොතන්න පුළුවන් මේ වගේ චූටි එකක්. මේ ලොකු එක. ඔයාලා යූස් කරන කට්ට අනුව සහ චේන් ගන්න අනුව මේක 31යි මේක 61යි මීට වඩා ලොකු මලක් වලට ඕන චේන් 91ක් ගොතන්න 91ක් ගොතලා ඒ විදිහට ගොතන්න පුළුවන් එතකොට මේකේ මුලින්ම අර පුරු අපි ගොතනකොට ඩබල් ක්‍රොෂේ 3ක් ගොතලා 4ක් 5ක් වගේ ගොතලා 6ක් 8ක් කොහොම ගොතලා ඒ විදිහට වැඩි කරලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපි ගොතන කට්ටේ සයිස් එක ස්ක්‍රීන් ගන්න අනුව මේක සයිසස් ඩිෆරන්ට් සයිස් වලට ඔයාලට ගොතා ගන්න පුළුවන්. හරි මේක අන්තිම එකට චේන් 10ක් ගොතන්න. සෝරි චේන් නෙවෙයි ඩබල් ක්‍රොෂේ 10ක් ගොතන්න. එකකට 10 ගානේ ඩබල් ක්‍රොෂේ 10 ගානේ ගොතන්න. හරි මෙන්න මේ විදිහට ගොතලා ඉවරයි. එතකොට මේ වගේ එකක් තමයි ඔයාලට එන්නේ. එතකොට මෙතනින් ඔයාලා පොඩ්ඩක් මේ මූල ටිකක් දිගට තියලා
කපන්න. ඊට පස්සේ මේ නූල් ටිකක් දිගට තියලා කපලා අපි අනිත් කෙළවරට යන්. ඒ කෙළවරට ගිහිල්ලා ඔයාලට මෙන්න මේ අරියෙන් අපි පටන් ගත්ත තැන තියෙනවනේ. හරි. මේ අරියෙන් ඔයාලට දැන් මේ පැත්ත හරි පැත්ත මෙන්න ඇතුළට මෙහෙම රවුමට ගානට රවුමට රෝ කරන්න. අතින් අදලා ගානට රෝසමල එන විදියට ඉවසින් ලස්සනට කරන්න නැත්තම් වෙන්නේ. රෝසමල ලස්සනට එන්නේ නැහැ. මේ විදිහට හරි. මෙන්න මේ විදිහට රෝසමල එනවා. මේක තමයි අදා ගන්න ඇති. මෙන්න ඊළඟට මේ දිග නූල් මන් තියන්නේ කැල්ල. ඒකට ඉන්දි කාටක් දාලා මෙන්න මෙහිම ඇතුලෙන් දාලා ගානට ඔක්කොම ටික අවුගෙන විදිහට දාලා මහ ගන්න. නැත්නම් ලේන් බලන නිසා විදිහට මහ ගන්න. මෙන්න මෙහෙම මේක සමානක් එතකොට ඔයාලට ගන්න පුළුවන්. කැමති පාටකින් කැමති සයිස් එකකින් මම අර කිව්වා වගේ මේ වගේ ඔයාලට පුළුවන් හදාගන්න මල් ටික. මේ වගේ මම පුළුවන් වෙලාවට දාන්නම් වීඩියෝස්. ගොඩක් අය මගෙන් ඕවර්කෝට් එක අදන විදිහ සහ බේබි ඩ්‍රෙස් කරන විදිහ අහලා තිබ්බා. මම ඔයාලට ඉමේජ් දාන්නම් වීඩියෝස් ඉතින් මේ විදියට. Thank you. Bye.